මන්ත්‍රීතුමා මොනවද අරක ස්වභාවනේ. ඔව් ඔව්. පැදිලි කිරීමක් වුණ. මොකද ඔබතුමාගේ කතාවෙන් ආගෙන හිටියා. එතන ඔබතුමා කිව්වා බරපතල ප්‍රකාශනය විපක්ෂයට සිදු වෙනවා ආර්ථික අස්ථාවර කිරීමේ ඉලක්ක කරගෙන. ඒ ප්‍රකාශනය කරේ කවුද කියලා කිව්වේ නැත්නම් කමන්නේ නැහැ. මොකද ප්‍රකාශන කරලා පැදිලි කරන්න ජනාධිපති මෙහෙම කිව්වොත් ආණ්ඩුව අපේක්ෂා කරන මේ අවුරුද්දේ මෙච්චර ආදායමක් ඔය ආදායම ලැබෙන්නේ නැහැ. ආණ්ඩුව අපේක්ෂා කරන තන වාහන වෙළඳ පොළ විවෘත කිරීම මෙච්චර ආදායමක් ඔය ආදායම ලැබෙන්නෙත් නැහැ කියලා කිව්වනේ. හරිද? තේරුණාද? කිව්වනේ. හරිද? හරිද? නෑ ඒකෙන් කියන්නේ මොකද්ද? ඒකෙන් කියන්නේ මොකද්ද? ඒකෙන් කියන්නේ අන් කවරක්වත් නෙවෙයි අවිනිශ්චිතතාවය නිර්මාණය කරන්නේ. අවිනිශ්චිතතාවය. ඔබට පළමු කොටම ප්‍රශ්න අහන්න. හරිද? ඒ වගේම ඔබ කිව්වා ආයෝජක එන්න ආයෝජක දාලා යනවා කියලා. මට කියන දාලා ගිහපු එක්කෙනෙක්. ඔබ කිව්වේ නැද්ද එහෙම එකක්? ආයෝජක එන්නේ නැහැ ආයෝජක දාලා යනවා. මට කියන දාලා ගිහපු එක්කෙනෙක්. දැන් නැගිටලා කියන්න. දැන් නැගිටලා කියන දාලා ගිහපු එක්කෙනෙක්. හැබැයි ඔයගොල්ලෝ ආයෝජකන දෙන සංඥාව මොකද්ද? ලංකාවට ආයෝජක එන්න එපා ඉන්න අයත් දාලා යනවා. මට කියන්න එකක්. දැන් නැගිටලා කියන මෙන්න මේක ගියා කියලා. ඉක්මනට කියන්න. නෑ අස්ථාවරත්වය නිර්මාණය කරන්නේ මොකද්ද? ඉතින් අජිත් පීපරගෙන් අහන්නකො. අදානි ඉන්න ඕනද යන්න ඕනද කියලා. ඔබතුමාගේ ප්‍රෙස් එක මම බැලුවා. 8යි 2යි 6ට අදානි ඉන්න බෑ. තරඟකාරී ක්‍රමවේදයට අපේ සම්පත් සඳහා අනිවාර්යයෙන්ම අපි තරඟ කරලා හරි මිලකට තරංකාරී මිලකට සුළං සහ සූර්ය විදුලි ලබා ගත යුතුයි. ඒකට සැකයක් නැහැ. 8යි 26යි අදානිය ඕනේ නැහැ. හැබැයි 5ට විතර දෙනවා නම් තරංකාරී මිලට එනවා නම් ගැටලුවක් නැහැ. හරි අන්න ඒ සඳහා අපි අවශ්‍ය තරංකාරී ක්‍රමවේදය හදාගමු. ඒක තමයි හදන ක්‍රමය. ඒක තමයි අපි දෙන ස්ථාවරය. ඕක තමයි ස්ථාවරය. ඕක තමයි ස්ථාවරය. හර්ෂ. ඕක තමයි ස්ථාවරය. නෑ මතක. ඒක තමයි අපේ ස්ථාවරයක්. නෑ නෑ. ඔබතුමාට මතක ඇති අපි තමයි ඉස්සෙල්ලම මේ තරගකාරීත්වය ගෙනාවේ ගරු ජනාධිපතිතුමා. ඔබතුමායි අපි ඔක්කොම එක පැත්තේ ඉඳලා එකට කතා කරේ. ඕකට ජනාධිපතිතුමා ඕකනේ කතා කරේ. හරි. නෑ. දැන් බොහොම ස්තුතියි හර්ෂ මන්ත්‍රීතුමා. හැබැයි ඔබතුමාට අදානි සමාගමෙන් නිවේදනය ආපු හැටි පොඩි කලබල වීමක් වුණා එහෙනම්. කලබල වෙලා කිව්වා මේ ව්‍යාපෘතිය ගියා තව කවුද එන්නේ කියලා. මම දැක්ක ඔබතුමාගේ කාඩ් එකක් මං ගාව තියෙනවා. හරිද? මේක ගියා ආයේ කවුද එයිද ඩොලර් බිලියනක ව්‍යාපෘතිය. බිලියනකුත් නෑ එතන හොඳේ. එතන කියපු ඉලක්කමත් වැරදි. ඔබතුමාගේ ඩොලර් බිලියනක ව්‍යාපෘතියක් ගියා කියලා. බිලියනයක් නෑ එතන. හරිද? 900කුත් නෑ. හරිද? තව ලන්සු තියන්න පුළුවන්. හරිද? මම කියන්නේ හරිද? ඒකයි මම කියන්නේ. ඒකට මතයක් හදනවා. ආයෝජක යනවා. ඒතර ආයෝජක යන රටකට ආයෝජක එන්නේ නැහැ. මං කියන්නේ අර ආර්ථික මේ හදන් තියන අය ඒවා කිව්වහම ප්‍රශ්නක් තියෙනවනේ. එනිසා ඉතා පැහැදිලි ඒවා. හරි නේද මනෝගණිත මතුව. හරි රයිට්.